හයි යාළුවනේ ඉතින් දැන් මම මේ යන්නේ කොයිද කියනවනම් අත්‍තරම මං යනවා මේ අපේ කොල්ලෙක්ගේ ගෙදරකට ඉන්නේ එතන ගෙදරකට නෙවෙයි එයා කඩේට එයා මේ ගාලේ කඩයක් කරනවා මේ පොඩ්ඩක් තණ්ඩ ඉන්නවා බස් එකේ යනවා ඒක නෙවෙයි යාළුවනේ මම මේ බස් එක විකුණන්න කියලා ඉන්නේ කල්ල මං ගන්නවලු ගෙදර ඉතින් පොට් එක අපි කොල්ලගේ ගෙදරට ආවා කොමියුනිකේෂන් වල වත් ගන්න අප්පා කිව්වා නමක් මොකවත් නෑ ක්‍රීඩා උපකරණ මේ ඉන්නේ මෑන් පරිගණ කාලෙත් වැඩියා හලෝ කොහමද පොඩ කාලෙක ඉන්නේ පොඩ කාලෙකින් තමයි කොහොමද බිස්නස් එහෙම අවුලක් නෑ හොඳින් කරගෙන යනවා නේද හරි මේ යන්ද අපේ ගෙවල් පැත්තේ මේ වෙලාවේ නම් කවුරුත් බිස්නස් එකට ආවෙත් නෑ කස්ටමර් කෙනෙක්වත් යන්කෝ වෙන හරි එන්නේ බස් එකේ යන්න මම ආයි චුට්ට බස් එකේ මගේ බස් එක යන්න පුළුවන් බස් එක ඇතුළට ඇවිල්ලා නගින්නකෝ නැගගත්තන් බස් එකට නැගලා තමයිනේ එනම් යන්න ගන්න රුවන්නේ ඒක නෙවෙයි මේ බස් එකක් එහෙම ගන්න කවුරු නැද්ද කතා කරගෙන මේ බස් එක විකුණන්න ඉන්නේ කොල්ල කන්නා මං ලොකු ගෙදර ඇත්තටමද මං තැනක් බලන්නම්කෝ බස් එකක් ගන්න මං අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා අහලා බලන්න එහෙනම් මේ කීයකට වගේද කියලා අහන්න කීලා දෙනවා ගෙදර ගන්නවා ගෙදර දැන් ඉතින් බැහැ ගන්න තමයි තියෙන්නේ අම්මේ නෝ යාළුවෙක් ගෙන්නගෙන ආවා බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා අම්මා නැද්ද නෑනේ දොරත් අහලා බලමු පිටිපස්සේ දොර නැචන් දොරත් අහලා මේකත් අහලා මොකටද ගිහින් තියෙන්නේ කොහෙද දන්නේ හින්දි
සිතුවා මේ මං අර මේ බස් එකක් ගන්නවා ඉන්නකෝ මල්ලිට කෝල් එකක් දාලා බලන්නද? හරි කෝල් එකක් දාලා බලන්න. ටීට් 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 ටීට්. හෙලෝ මල්ලි මේ ඔයා මේ අර කිව්වනේ මට බස් එකක් හොයලා දෙන්න කියලා. ඔව් අය කියන්නේ බස් එකක් තියනවද මොකෝ? බස් එකක් තියෙනවා මල්ලි මේ මාඳුරන යාළුවෙක්ගේ. මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙන්නේ මේ ගිනි කිරිල්ලි කියලා බස් එකක්. එහෙමද අයියේ? එහෙනම් මං ඔක පොඩ්ඩක් ඒ අයියට දෙන්නකෝ ෆෝන් එක. මටද? දෙන්න මං කතා කරන්න. හෙලෝ මල්ලි. අයියෝ ඔක කීයකට විතර බස් එක මට දෙන්න පුළුවන්ද ඔයාලට? මේක නම් මල්ලි මං කෝටියකට දෙන්නම් ඔයාලට. කෝටියකටද? හරි අයියේ. මේ මට බස් එකේ ෆොටෝ ටිකක් එවන්න පුළුවන්ද? ෆොටෝ ටික නේ හරි මම එවන්නම් මල්ලි පස්සේ. හරි එවන්නම් මම පස්සේ. හරි අයියේ තියනවා එහෙනම්. හරි. දත් ගියා අප්පා. මේක දැන් අර මල්ලිට ගිහින් දෙන්නත් ඕනේ. දුකයි අප්පා. බස් එක ගිහින් දෙනවා කියනකොට. කමන්නෑ ඉතින්. මං ගෙදරක් අරන් ඒගොල්ලෝ කොහොම හරි තව බස් එකක් ගන්නවා. මේ විදිහටම හදනවා ඉතින් ඒගොල්ලෝ. දැන් මොන කරසවද මම අර මල්ලිට බස් එක ගිහින් දෙන්න ඕනේ. දැන් ඉතින් කොළඹට තමයි යන්න තියෙන්නේ. බස් එක ගිහින් දෙන්න. අර යාළුවා කඩේ ගාවන් යද්දී හෝන් එකක් ගහගෙන යනවා. එන්නට. හෝන් එක ගහුවා ඉතින්. පාර මල්ලි තාම ඇවිල්ලා නැද්ද අප්පා? වෙන්නවත් නැහැ. කෝල් එකක් දාලා බලමු. ටීට් ටීට්. හෙලෝ අයියා මම මේ එන ගමන් ඉන්නේ. තව විනාඩි 5කින් විතර මේ මං කොළඹට එනවා. එහෙමද මල්ලි? හරි. තව විනාඩි 5ක් විතර මං ඉන්නම්. අයියා ඔන්නේ නම් මං ආවා මේ බස් එක. අයියා ඔන්න මං කියපු වෙලාවටම ආවා. එහෙමද මල්ලි? එන්නකෝ බස් එක බලන්න. යන් අයියා. මේක තමයි මල්ලි බස් එක මං කිව්ව ගිනි කිරිල්ලි කියන එක. ඔයාලට මේක කෝටියකට ගන්න පුළුවන් වෙයිද? මේ අවුල නෑ මං කෝටියකට මං ගන්නවා. හරි මං ගන්නවා මේ බස් එක දැන් ගන්නවා. මල්ලි එන මේ මල්ලි අන්තර දාන්න මේ ගයක් එහෙම නැද්ද ගන්න සල්ලි වලට? ගියක්ද? කියන්නම් තියෙනවා අයියේ උඩ පැත්තේ. නෙළුම් කොරන්න පොඩ්ඩක් උඩ පැත්තේ තියෙනවා විතරක්. අපි යන්නේ මේකෙන් බලන්න. යන්කෝ බැලුවන අපි. මල්ලි ගන්නවද බස් එක මං ගන්නද? අයියා ගන්න. ඔන්න පේන්න තියෙන ගෙදර තමයි බස් එකක් දාලා තියෙන්නේ.
අන්න ඔය විදිහ තමයි. මේක විතර. මේකද? අපි මේ ආයෙනකින් දාගමු. තුල දාන එක හරිනේ. අයියා තමයි අයියෝ පාර ගාව ඉන්නේ. හ්ම් මම කතා කරන්නේ. අයියේ මේ ගෙදර විකුණන්න දාලා තියන්නේ අයියේ. ඔව් මල්ලි ඔක විකුණන්න තමයි දාලා තියන්නේ. ඔක කෝටියකට දෙන්න කියලා හිතාගෙන ඉන්නේ මල්ලි. කෝටියකටද? අයියේ මට මේ ගෙදර කවුරුත් බුක් කරලා නැහනේ මං ගන්න අහන්නේ. ගන්න මල්ලි ඔය ගෙදර මගේ මේ බස් එක දෙනවා මම ඒක අයින් කරගන්න. හරි අයියේ. ඉඳයි මම සල්ලි ටික අරන් එන්න. මෙන්න අය සල්ලි ටික. හරි මල්ලි. මෙතන කෝටියක් තියෙනවනේ. ඔව් අය එතන කෝටියක් තියෙනවා. යාළුවනේ මම අර මල්ලිගෙන් ඉල්ල ගත්තේ බස් එක විකුණුවම අර මල්ලිට. දැන් ඉතින් මේ මල්ලි බස් එක අරන් යයි. තව පොඩ්ඩකින්. මල්ලි හරි බස් එක දාගන්න දැන්. කරකවලා. දැන් පහළට යන්න බෑ. අනේ ගයිස් මගේ බස් එක අරන් යනවා අර මල්ලි. හරිම දුකයි ඉතින්. ඉතින් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ගිහින් එන්න.